අද පොඩ්කාස්ට් එකේ අපිත් එක්ක එකතු වන්නේ ලංකාවේ හරිම ෆේමස් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. බට් මට එයා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විතරක් නෙමෙයි. එයා යාළුවෙකුත්. මේ කෙනා ජීවිතේ හුඟක් කම්කටොළු මැද හරිම සක්සස්ෆුල් තැනකට ඇවිල්ලා තියෙන කෙනෙක්. අද මාත් එක්ක පොඩ්කාස්ට් එකේ එකතු වෙන්නේ ඉන්ඩි ෆැෂන් බ්‍රෑන්ඩ් එකේ ඕනර් ඇන්ඩ් ඩිසයිනර් ඉන්දි යාප අබේගුණවර්ධන. Thank you so much ඉන්දි අද පොඩ්කාස්ට් එකට ආවට. Thank you for having me. ඉන්දි මම දැන් අහන්නේ මම දන්නවා හුඟක් busy කියලා. දැන් ජීවිතේ කොහොමද? දැන් as in work wise or just work wise everything මම දන්නවා. දැන් පොඩි බට්ට දෙන්නෙකුත් ඉන්නවා. Hectic but are a happy hectic. I think busy. Juggling between work and babies and all of that, I think. But I think that's life. That's life. Yeah. දැන් මෙච්චර busy ජීවිතයක ඔයා මොන හරි කරනවද ඔයා වෙනුවෙන්? Like ඇත්තටම ඒක අර පොඩක් realization එකකින් පස්සේ තමයි දැන් තමයි I'm just trying to get myself back together and all of that. මං වෙනුවෙන් කියලා කියන්නේ sometimes හිතන්න අමාරුයි but මං කරන සබ්ජෙක්ට් එක මම පටන් ගත්තේ මං වෙනුවෙන්නේ. ඔව්. ඔරිජිනලි ඒක actually job එකට වඩා ඒක වගේ passion එක ඒක වගේ hobby එක. passion එක I mean ඒකත් ඉතින් හැමෝටම කරන්න ලැබෙන්නෙත් නෑනේ. So I'm still at it. So ඒ නිසා මේ මට හිතෙනවා මං satisfy වෙන්නේ ඒ පැත්ත කරාම මට ඉතින් හොඳ support system එකක් තියෙනවා. ඔව් ඒක කරගෙන යන්න possible. ඔයා කොයි කාලෙද මම දන්න පොඩි කාලේ හැදුනේ මාතර. ඒතර කොයි කාලෙද කොළඹට එන්නේ ඉස්කෝලේට? ඉස්කෝලේට විතර ඉස්කෝලේ හින්දාද කොළඹට එන්නේ? මාව කොහොමද මගේ අම්මී ඉස්කෝලේ දාන්න ඉඳලා තින්නේ after primary school කොළඹට. ඉතින් යා නැති වුණානේ. මට I was almost 9 years old. එතකොට අම්මි නැති වුණාට පස්සේ ඉතින් තාත්තිට දැන් අර අම්මිගේ ඩ්‍රීම් එකයි කොහොමත් මේ කෙල්ලව කොහොමද මම තනියම හදාගන්නේ all of that pressure එකත් එක්ක decision එක ආවා මං හිතන්නේ මාව කොළඹ ඉස්කෝලේ දාන්න. මොකද මගේ නැන්දා කිව්වා මේ එයා මාව බලා ගන්නම් කියලා. එතෙන් තමයි මගේ ඉස්සෙල්ලාම මගේ support system එක ආවේ. එයාට දුවලා දෙන්නෙක් ඉන්නවා. විසාකියන්සා උදාරියක් කියන කසුනියක්කි my first you know pillars of strength දෙන්න තමයි support එකට හිටියේ. එහෙම තමයි මම විසාකාවේ දෙන්න යන ඉස්කෝලේ නිසා නැන්දට මාව බලන්න ලේසි කියලා එහෙට දාගත්තා. තාත්තා මාතර හිටියේ. මොකද මගේ මල්ලි ගොඩක් චූටි. එයාට අවුරුදු 3ක් වගේ එතකොට. එතකොට තාත්ති එයාත් එක්ක යව ඩිස්ටන්ස් කරන්න බෑනේ. හිටියා. තව කෙනෙක් ඉන්නවා මට බ්‍රදර් කෙනෙක්. එයාවත් කොළඹට දැම්මා ඒ කාලෙම. එතකොට අපි දෙන්න කොළඹ එයා මගේ ලොකු තාත්තගේ ගෙදර හිටියා මම නැන්දාගේ ගෙදර ඉඳගෙන ඉස්කෝලේ. ඒ චේන්ජ් එක කොහමද? ඒ කියන්නේ ඒක ලේසි වුණාද අමාරු වුණාද නැත්නම් ඔයාගේ support system very difficult. very difficult. ඒ කියන්නේ අපි එන්නේ ලොකු emotional baggage එකකුත් එක්කනේ with loss and අම්මා නැති වෙලා and ඒ ඔක්කොටමත් වඩා society එක අපි බැලුවේ දැන් අම්මා නැති බබාලා අර ඒ වගේ it was I think emotionally අපිට පොඩක් very difficult කාලෙක and changes ගොඩක් එකපාර වෙන කාලෙක. So මං හිතන්නේ ඒක එහෙම smooth තිබුණ නැහැ. but මං හිතන්නේ මං අර පොඩ්ඩක් ඉක්මනට ලොකු වුණා වගේ වුණා ඒ ටිකේ. එහෙම වෙලා අර නිකන් ස්ට්‍රෝං වෙන්න පටන් ගත්තා. නෑ මට හිතන්න පුළුවන් because ඔයා කියනකොට දැන් මගේ අම්මයි තාත්තයි divorce වුණේ මට අවුරුදු 7යි. right ඒක complicated divorce because මං අම්මාව ඊට පස්සේ දැක්කේ නෑ. මං හැදුනේ තාත්තත් එක්ක. ඒතර ඒ දවස්වල කට්ටියට කියනකොටත් මගේ අම්මයි තාත්තයි divorce කියනකොට මොකද්ද? like මට හිතන්න පුළුවන් ඔයාගේ ඒ කාලෙත් ඒක අර හුඟක් society එකේ ළමයි හිම අහලා නැති දේවල් හින්දා ඒ කියන්නේ අර ඒක අමාරුයි වෙන කෙනෙක්ට explain කරන්න. ඒක මෙහෙමයි divorce එකක් නෙමෙයි වුණත් ඉතින් අර parents දෙන්නම නැති එක parents meeting එකකට දෙන්නම එන්නේ නැති එක. ඒවා ඉතින් අර මගේ තාත්තිත් විතරයි හැම දෙයකටම ආවේ තාත්ති. මගේ තාත්තට මම කියන්නේ අම්මලා 10කට සමානයි කියලා. ඉතින් එයා මාරු විදිහට multitask කරා. හැම weekend එකම කොළඹ වෙනවා අපි එක්ක. Monday උදේ මම එන්නේ තාත්තිත් එක්ක වාහනේ එයා මාව ඩ්‍රයිවර් අංකල් ලුයි අපි 3 දෙනා තමයි උදේ පාන්දර එන්නේ
ඇවිල්ලා මං යුනිෆෝම් එක ඇඳගන්නේ වාහනේ. එයාගේ උකුල උඩ තමයි එන්නේ. එයා දාලා යනවා. after school ඉතින් අර highway එහෙම නැති කාලෙකුත් ඒ දවස්වල පාන්දර එනවා. මාතර ඉඳලා 4 hours 4.5 hours විතර drive එක. එහෙම ආවහම මේ මගේ බාප්පි එහෙමත් හෙල්ප් කරා සෑහෙන්න. එයාගේ වයිෆුයිත් එයත් විසාකියන් පුංචි. එයා තමයි මාව ඉස්කෝලේ ඇරිලා ගන්නේ. මන්ඩේස් වලට අර පොඩක් අර ඉමෝෂනල් සපෝට් එකට. හැබැයි ඉතින් හැමෝම වගේ එහෙම ළඟින් ඉන්දියා අපිට කොමල්ලා වොලන්ටියර් වුණා පොඩක් සපෝට් කරන්න. උදව් කරන්න. ඔව්. ඒක විසාකා ඇවිල්ලා දැන් මන් දන්නවා ඩාන්ස් කෙනෙක් කියලා. ඒ දවස්වල කොයි කාලෙද මේ හොබි එකට ඒක මුලින් ඉඳන්ම මම මාතර හිටියේ සුජාතා. චූටිම කාලේ ඉඳන් මම ඩාන්ස් කරා. I think මගේ අම්මි සුජාතියන් එයා වෙස්ටර්න් බෑන්ඩ් ලීඩර් ස්කූල් කැප්ටන් එන හොඳටම පර්ෆෝම් කරපු එක්කෙනෙක් ඉස්කෝලේ. ඒ නිසා මාව ඔල්රෙඩි අර බද්රිකාගේ දුව කියලා චූටිම කාලේ ඉඳන් හැම දෙයකම මේ ඉස්කෝලේම ගත්තා. මමත් ඉතින් පොඩක් පෙන්වන්න නැති කලර්ස් පොඩි දන්නේ. ඒ නිසා මම ඒ ඩාන්සින් අරම ඒවා සෑහෙන කරා. ඊස්ටර්න් බෑන්ඩ් එකේ එහෙම පර්ෆෝම් කරා. එහෙම තමයි ඩාන්සින් ආවේ. ඒක එහෙමම විසාකකෙත් කන්ටිනියු වුණා. මං අහලා තියෙනවා යන්න හිටියේ ඩාන්සින් ජොබ් එකකට. but එතනින් වෙනස් නේ කොහොමද? ඒක like හරි suddenly උනේ. මගේ හිටියා ඉතින් අර ඒ දවස්වල දැන් අම්මිත් නැතුව දැන් අපේ family එක පොඩක් open නේ. like ගොඩක් අයගේ opinions හැමෝම ළමයව හදන්න ඕන හැටි ළමයා මොනවා කරන්න ඕනද so many people will come and say so many things. ඉතින් තාත්තිටත් එතකොට අර එකම like direct decision එක අරගත්තොත් මේක මම වැරද්දක් කරා වේද මගේ ළමයට අර ඒ වගේ එහෙම තිබුණා. ඉතින් මං ඩාන්සින් වලට දැන් ඔය යනකොට ගොඩාක් අර ඒ දවස්වල ඩාන්සින් වලින් මොනවා කරන්නද අර ඒ වගේ opinion and I'm coming from Matara. So that either you should be a doctor or ඒ වගේ or doctor lawyer engineer ඒ තුන yes with dancing. So what is she gonna do with dancing? අර ඒ වගේ mentality එකක් තිබ්බේ. So කවුරුවත් වැඩිය සපෝට් කරේ නැහැ. මට හැබැයි ස්කෝලර්ෂිප් එකකුත් හම්බෙලා තිබුණේ ඒතර ඉන්දියා යන්න. මම දැනගත්තා මට ඒකට මේ chance එක නෑ වගේ. ඒකෙන් support එක නැතුව it's difficult for a girl especially. But තාත්ති would be saying ඔයා හොඳයි කියලා හිතන දේ කරන්න. මේක ප්‍රශ්නයක් නෑ අර එහෙම. But මට තේරෙනවා තාත්තත් අසරණ වෙන්න පුළුවන් because family එකේ අනිත් කට්ටිය මම අර පොඩ්ඩක් වඩ පිට කට්ටියගේ හැම පැත්තම හිතන්න පටන් ගත්ත නිසා එකම ගෑනු ළමයන් lot of pressure හිතන්න පුළුවන්. So then dancing මං හැබැයි මං ගිහිල්ලා apply කරා gateway school එකේ dancing teacher job එකට trainee assistant පොඩිනේ මම right after school but because of my colors in dancing I got through. හැබැයි ඒකට letter එක එන්න week එකකට කලින් I went and just sat for this like a test sort of a thing at AOD. And then I got through. So it was ඒක හිතුනේ AOD ගේ test එක නිකන් නෑ මට තිබුණා that will probably be something that I can try on. මොකද මේ අපේ අම්මි කරන්නේ දවසම උදේ ඉඳන් හැන්ද වෙනකම් මහන එක ඒ කාලේ. මං හිතන්නේ to staying connected to her I don't know දැන් මම ඉතින් හිතනවා ඒක වෙන්නේ නැති කියලා. අපේ අම්මි ඒක අරගෙන තියෙන එයාගේ අම්මගේ ඩෝට් අම්මා. එයා කළා තින්නෙත් she was a school principal. එයාගෙන් ඒ උනාට එයා ගෙදර ආවහම කරන්නේ මුළු ගමටම ඇඳුම් මහන එකලු. ඉතින් ඕක අපේ අම්මිට එහෙම්මම ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයා පොඩි කාලෙත් හැදුනේ ඒක එයා කෙනෙක්ගේ දිහා බලලලු ඇඳුම මැහැව්වේ. like measurement එකක්වත් අරගෙන නෙමෙයි. so ඉතින් මම දැකලා තියෙනවා එයා like planning ඔය දැන් එයා නැති උනේ trip එකක් ගිහිල්ලා මගේ අම්මා නැති උනේ. අපි එදා හවස 6 අපි ගියේ ගෙදරින් ගියේ වගේ වෙලාවක. නමුත් එදා 3 විතර වෙනකලුත් she was stitching. හැමෝටම ඇඳුම් මහනවා. අඳින්න trip එකේ කියන්නේ match වෙන්න එහෙම. so ඉතින් ඒක මං හිතන්නේ maybe මගේ deep down තියෙන්නේ නැති මට මේකට connected ඉන්න ඕනේ කියලා. මං ඒක ගියාම මට ඒක ආවා. ඉතින් sudden decision එකක් spontaneously මට හිතුණා මට මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතර ගෙදරින් මොකෝ කිව්වේ? තාත්ති was very supportive. එයා මාරම happy වුණා මේ මං ආස දෙයක් කරනවා කියන එකට.
සෑහෙන මට ස්පෙන්ඩ් කරත් එක්ක ඉතින් තාත්තිගේ කැලිබර් එකෙන් මං දන්නවා AOD එඩියුකේෂන් එකක් and ඊට පස්සේ වා රටත් ගියා ඊට පස්සේ ලන්ඩන් මම ඒකේ ඇත්තටම ෆස්ට් ඩිප්ලෝමා එක විතරයි කරේ මං high national diploma එක කරෙත් නැහැ they had about 9 months ඒ කාලේ very like at the start of AOD yes මේ මං එහෙමම UK ගියා British Council එකෙන් apply කරලා open days තියෙනවා ඒ දවස්වල ඒකකින් UNIS වලට apply කරලා and then I got through ඊට පස්සේ එහෙමම ගියා ඊට පස්සේ වා හරි එංගලන්ත ඉගෙනගෙන එහෙ පොඩි කාලයක් වැඩ කරලා මෙහෙ ආවා මෙහෙ ඇවිල්ලා MS එකේ වැඩ කරා but ඔයාට කොයි වෙලාවෙද හිතුනේ නෑ මම මගේම දෙයක් කරනවා කියලා මං හිතන්නේ දැන් MS වගේ තැනක වැඩ කරන එකත් ඒකට හේතුවක් වුණා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා but මට හිතුණා අපි we are like known as ඒ කාලේ especially this is now I'm talking about 10 years back 10 11 almost 12 years back මේ අර අපි manufacturers ලා වගේ you know අපිට ඩිසයිනර් කියන පිළිගැනීම තිබුණේ නැහැ. දැන් අපි තමයි first design studio එක create කරේ ලීනේ අක්වා එකේ. මගේ boss එතකොට හිටියේ ලී කියලා. And I think එයාගේ concept එකකින් we created this design studio. දැන් ඒගොල්ලන් අපිට දැන් ආවහම buyers ලා ඒගොල්ලන්ගේ product එකක් අරගෙන we would try and squeeze in one of our designs. products. Yeah, just to get out there and all. But අපි design hub එකක් කියන දේ පෙන්නන්න. But අපිට ඒත් අපේ label එකක් like Sri Lankan authenticity එකක් එහෙම tag එකක් එහෙම තිබුණේ නැහැ. ඒක අපි design එක කරා they will buy it under their label you know. So ඉතින් ඔය ඔහොම හිතනකොට මට හිතුණා දැන් අපේ talent එක කෙසේ වෙතත් අර you know identity එකක් තියෙන brand එකක් like local something or one day I mean deep down globally පෙන්වන්න පුළුවන් වෙන්න කියන අන්නේ ඒක මගේ ඔළුවේ තිබුණා දිගටම so I think I slowly started with friends කොහොමද කියන්නේ like කියන්නේ normal western wearද නැත්නම් මුලින්දම bridals පටන් නෑ I think I did a few engagement outfits අර ඒ වගේ පොඩි ඒවා මගේ cousins and friends අර ඒ වගේ එහෙම කරා ඒ අතරට මම MS ඉන්න ගමන් I did අර ready to wear collection capsule collections වගේ design කළේ ඒ දවස්වල තිබුණා store එකක් මෙලාෂේ කියලා designer yes like they would get like upcoming designers and අපිට පොඩි rack space එකක් දීලා තියෙනවා ඉතින් එහෙම තමයි start කරේ කොහොමද දැන් මම දන්නවා සමහර කට්ටියට මොකක් හරි start කරන්න නෙමෙයි බය ඒගොල්ලන්ට බය තියෙන්නේ මේක start කරලා fail වෙයි කියලා දෙන බය but මං හිතන්නේ ඒකේ beauty එක තියෙන්නේ ඒ uncertainty එකේ you need to feel uncertain fail වෙයි කියන එක හිතට එන්න ඕනේ එතකොට තමයි අපි අර ඒක තව ටිකක් නේ ඒක දැන් හිතනවද දැන් ස්ටිල් හිතනවා ඒ කියන්නේ මට හිතෙන්නේ මම මගේ අයිඩියා එකක් නේද තව කෙනෙක්ට සෙල් කරන්න හදන it's like an emotional buy for the other person and it's like ඔයාගේ ඇඟේ කැලලක් වගේ and මම ගොඩාක් ඉන්වෙස්ට් කරනවා so මට ලස්සනට පේන දේ අනිත් කෙනාට පේන්නේ නැති වෙන්න පුළුවන් මම දකින්න design elements අනිත් පුද්ගලයාව convince කරවෙන්න ඕනේ නේ so there's always that like am I doing it right yes is this what they want that is දැන් කොහොමද ඔය emotion එක tackle කරන්නේ especially දැන් හරි ඒ දවස්වල පටන් ගන්නකොට හරි කවුරුත් දන්නේ නැහැ කියන්නේ but දැන් හැමෝම ඔයාව දන්නවනේ so ඒ fear එක දැන් වැඩිද ඒ දවස්වලට වඩා දැන් එහෙමම නෑ දැන් මම ඒක අර I have found my ways around it වගේ and I think practice makes you better at things අර consistency එක තමයි මම හිතන්නේ මට දැන් මම හිතනවා දැන් ගොඩාක් පොඩි brands පටන් අරගෙන තියෙනවා especially when it comes to bridals මට හිතනවා ඒකේ life time එක very limited කියලා I don't know it depends with the type of the brand මේ ඒකට තියෙන්න ඕනේ දැන් මම හිතනවා මම මෙහෙම හරි like මේ level එකට දැන් අද
මෙහෙම යන්නේ මට ගොඩක් ඒකේ ඉන්දී ඔයා දන්නව නේද ඔයා හරිම සක්සස්ෆුල් කියලා because ඔයා කියන්නේ මට ඇහෙන්නේ like I mean ඔයත් එක්ක කතා කරනකොට මට මාව මතක් වෙනවා because මම සමහරවිට මාව question කරනවා මට ඒක පේනවා ඔයාගේ you're like I always want to say like a little grounded so then grounded yes but ඔයා හරිම successful ඒක like කියන්නේ ඒක කාටත් stay grounded that's great but ඒක කාටවත් වාකින් එක ගන්න බෑ true මං හිතන්නේ අර consistency එක තමයි what has worked for me and also I think innovative yes මම හැමතිස්සෙම හිතනවා දැන් මම මේක කරා okay ඒක දිහා බලාගෙන තව අය කරනවා yes මම ඒක නෙමෙයි ආයි කරන්නේ ඔව් ඔය වෙන දෙයක් මම වෙන දෙයක් තමයි ඊළඟට කරන්නේ ඒක තමයි මගේ හැමතිස්සෙම like thought process එක ඒවා innovative කිව්වම දැන් අපේ ලංකාවේ local crafts හුඟක් පාවිච්චි කරන දැන් බීරුළු කියන දේ කාලයක් කවුරුත් දැනක් හිටියේ නෑ ඔයා හුඟක් ඒක පාවිච්චි කරනවා බතික් කරන කට්ටිය ඉන්නවා but ඔයා ඒක වෙනස් විදිහකට කරන්නේ මම මගේ goal එක උනේ මේක පටන් ගන්නකොටත් පුළුවන් තරමක් livelihoods හදන්න ඕනේ කියන එක you know ඒක මට ඇත්තටම ආවේ business එක පටන් ගත්තට පස්සේ මුලින් මගේ තිබුණේ passion එකක් ඊට පස්සේ මට ගොඩාක් මගේ staff මම hire කරපු අය it was very much women focused ඒ පැත්තෙන් අපි ගියේ එතකොට මොනියම් හේතුවකට හරි මගේ ළඟට එකතු වෙච්ච අයත් ඔක්කොම වගේ මුළු පවුලටම හම්බ කරන එකම පුද්ගලයා you know සමහර විට husband නැතුව ගමන යන කෙනෙක් දරුවන්ට උගන්වන්න තියෙන කෙනෙක් අර ඒ වගේ ඒගලන්ටත් achieve කරන්න දේවල් එතකොට මට හිතුණා ඒගලන්ගේ livelihood එක you know මේක stable කරන්න ඕනේ කියලා. and එතකොට මම බැලුවා අපේ local artisans ලා දැන් අපේ තියෙන small area එකක house කරලා ඉන්න කට්ටියට අමතරව මේක spread කරන්නේ කොහොමද කියන එක. ඒකෙන් මං හිතුවා අපේ local craft ඇත්තටම අපි පාවිච්චි කරනවා මාරම අඩුයි. අපේ ඇත්තටම හොඳ දියුණු designers ලා ගොඩාක් ඉන්නවා. local craft එකෙන් ප්‍රයෝජන ගන්න එක මාරම like it's very limited. එකක් අපිට ඒකට support system එක ගොඩක් අඩු නිසා. ඉතින් බීරලු especially it's like an amazing thing and it's so beautiful. ඒක පාවිච්චි වෙන්නෙම නෑ. ඒකත් දැන් පවුල් වලින් අතෑරිලා යනවා. මොකද ඒගලන්ට එකෙන් සල්ලි හොයාගන්න බැරි නිසා. ඉස්සර තිබුණේ ඔය පවුල් ඇතුළේනේ. දැන් අම්මගෙන් දුවට එහෙම. දැන් ඊට පස්සේ ඒගලන් foreign market එකටම focus කරන්න පටන් ගත්තා. අපිට local අයට ඒක purchase කරන්න power එක නැහැ. buying power එක නැති වුණා. yes ඒක හරිම so expensive මේ ඉතින් දැන් මම හිතාගත්තා ඒක අර I want to like bridge that and especially bridal කියන දෙයකට අපි වියදම් කරනවානේ. ඒ වගේ දෙයකට පොඩ්ඩක් ගණන් ගන්නවා. ඇත්තටම දැන් ඒක ගොඩක් අය පාවිච්චි කරනවා when it comes to bridals. බලන්න ලස්සන බීරලු bridals එහෙම දැන් ගොඩක් අය කරනවා. but මං හිතන්නේ අපි තමයි ඒක පොඩ්ඩක් start කරේ. ඔව් ඉතින් ඊට අමතරව batik නුත් මම පාවිච්චි කරනවා ඒක මගේ elements වල ඉඳගෙන but අපිට ගොඩක් ඉන්නවනේ ඉතින් ඒ පැත්තෙන් ආටිස්ට්ලා ඔයාට මතකද ඔයා පළවෙනියෙන්ම බීරලු පාවිච්චි කරපු bride ඒ outfit එක මතකද ඔයාට I think it was like මුලම 5 දෙනාගෙන් එක්කෙනෙක් එයා මට මතක විදියට ඇමරිකා ඉඳලා ආපු ශ්‍රී ලංකන් bride කෙනෙක් ඒකත් මුළු සාරියටම අපි පාවිච්චි කරේ නැහැ. එයාට අර ෆියුෂන් අවුට්ෆිට් එකක් එයා මේ වයිට් හස්බන්ඩ් කෙනෙක්. ඒ දෙන්නගේ ස්ටෝරි එක බ්ලෙන්ඩ් කරලා ඔසරියක 60යි අර සාරි බෝඩර්ස් වලටයි තමයි අපි පාවිච්චි කරේ. ඔයාගේ පළවෙනියම කවුද ඇවිල්ලා කිව්ව මට බ්‍රයිඩල් එක කරලා දෙන්න පුළුවන් කියලා? එයාගේ නම මං හිතන්නේ ඔෂානි වෙන්න ඕන. දෙන්නෙක් simultaneously කරා. ඔෂානික බ්‍රයිඩල් එක තමයි මං හිතන්නේ මම ඉස්සෙල්ලාම කරේ. it was a dress. එතනින්ද ඔයාට හිතුනේ නෑ මට මේක කරන්න පුළුවන් කියලා? වෙනකොට මම බ්‍රයිඩල්ස් කරන්න ඕනේ කියලා ප්‍රොමෝෂන්ස් පටන් අරගෙන but මම මුලින්ම කරේ මගේ බ්‍රදර්ගේ බ්‍රයිඩ්ගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා. ඒක තමයි මං ඉස්සෙල්ලාම කරේ. මම ඒතර ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අතරේ තමයි ඒක කරේ. ඔයා බ්‍රදර් කිව්වා මං අහන්න ඕනේ දැන් ඔයානේ පවුලේ එකම දුව. ඒක කොහොමද හැදුනේ මේ කුළු සෙට් එකක් එක rules and regulations වැඩිද
අයියලාගෙන් තාත්තට වැඩිය වාතේ අයියලා and මල්ලි ඊටත් වැඩිය වාතේ but right now looking back at it මං හිතන්නේ ඒක ජීවිතේ අර හොඳම දෙයක් තමයි මේ මගේ සහෝදරයෝ ටිකත් එක්ක හැදෙන්න ලැබිච්ච එක. ඒ වුණාට මට මං හැමදාම ක්‍රේව් කරා සිස්ටර් කෙනෙක් හිටියනම් හොඳයි කියලා. මට amazing to sister in laws ඉන්නවා. yes කොහෙන් හරි ඒක මං ඒක ක්‍රේව් කරනවා. මං ඒ දවස්වල අහන විතර තාත්ති කියනවා අම්මීටත් ඕනේ වුණා තව දුවක් අපි නමකුත් හිතලා තිබුණේ හැමෙම කියලා තියෙනවා මට. ඉතින් හිතනවාද වගේ දුව කවදා හරි කියයිද කියලා why didn't you give me a sister කියලා. මට දැන් පේන විදියට එයා මල්ලිත් ඇයි ඉන්නේ කියලා. මගේ දුව අහනවා why did you have him මං හැමතිස්සම හිතනවා දැන් මම only child නිසා මං හිතන්නේ මං දෙන්නෙක් කොහමරි සපෝට් එකකින් ඉන්නේ. ඊපස්සේ එයා එහෙම හැව්වා මං ක්වෙස්චන් කරනවා oh no. එයාට දැන් මට දැනෙනවා එයාට අපිව බෙදා ගන්න බැරි එකක් තියෙනවා කියලා. so I don't know කොහොම වෙයිද කියලා ඉස්සරහට යද්දී දැනට දැමයි. ඔයාගේ ෂොප් එකක් ඕපන් කරනකොටත් you were කියන්නේ ඒ කාලෙත් හරිම සක්සස්ෆුල් ඩිසයිනර් කෙනෙක්. කොහොමද හිතුනේ නෑ මං ෂොප් එකකටත් වෙන්චර් අවුට් කරනවා? ඒ කියන්නේ අර මම ඇත්තටම ලොකුවට ප්ලෑන් කරන්නේ නැහැ. but මම මගේ අවුරුද්දක් දෙකක් maximum 5 year plan එක පොඩ්ඩක් හිතනවා. ඉතින් ඒතැනට ආවහම ඒ ෂොප් එක ඕපන් කරන කාලෙට ආවම හිතුණා ඒක තමයි දැන් බ්‍රෑන්ඩ් එකේ next step එක කියලා. ඒ කාලේ වෙනකොට ඉතින් ලංකාවේ ෂොප් එකක් තනියෙන් පොඩ්ඩක් it was a risky decision but ඒ risk අපි ගන්න ඕනේ. I'm so glad අපි ඒක කරපු එක. ඒකත් එක එක්ස්පීරියන්ස් එක එක්ස්පෝෂර් එක කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. because ඒකෙන් ආවද ඔයාට මීට කලින් ආපු නැති clients segment එක? ඔව් definitely. but ඉතින් මම extreme retail side එක කරන්නේ නැහැ. but අපි අර opportunity එකක් create කරා. දැන් ඔය ඩිසයිනර්ස්ලා ස්මෝල් ස්කේල් ඩිසයිනර්ස්ලා ලංකාවේ වටේ ඉන්න ඩිසයිනර්ස්ලා කොළඹට ඇක්සස් නැති කට්ටිය රැක් ස්පේස් එකක් ඔෆර් කරන්න ඕන කියන එක. ඒ නිසා තමයි මම WH ස්ටාර්ට් කරේ with another partner. මේ ඒකේ අපිට එතකොට අනිත් අයටත් හවුස් කරන්න පුළුවන් වෙන්න. while House of Indie is on one side. ඒ concept එකට තමයි අපි ඉස්සෙල්ලාම එක පටන් ගත්තේ. and then most of those brands are like very very successful brands now. That's great. So ඒකේ thought process එක behind was that creating a space for everyone kind of thing. එතකොට අපි ලොකු different clientele එකක් approach කරන්න ඕන පුළුවන් වුණා ඒකෙන්. ඒක කියන්නේ දැන් ඒක මේ next step එක ගත්තෙන් ඔයාගේ business එක තව grow වෙනවා. ඒක තව definitely වෙන clients ලාත් එකතු වෙන්න. මගේ signature එකට වඩා open up වුණා. එතකොට different taste වලින් කට්ටිය අපිට ගන්න පුළුවන් වුණා. What next for the brand Indie? ඔයා මොනවද ඉදිරියට plan කරන්නේ brand එකට? I think not like very confirmed decisions but global platform එක තමයි now brand. It's time for us to look at the yes I think to like I think the brand deserves that. මං කැමති ඔයා එහෙම හිතන එක ගැන. like no the brand deserves that. It deserves. It has gone through all the highs and lows. දැන් ඒ ඇවිල්ලා තියෙන තැන ඒ අත්දැකීම දකින්න ඕන තැනට අපි ඇවිල්ලා කියලා අපිට හිතනවා. දැන් next step should be global. මම තව දෙයක් අහන්න කැමති. මං ඔයා openly කතා කරලා තියෙනවා ඔයාගේ first marriage එක divorce වුණා කියලා. මට හිතෙන් දැන් අපි හුඟක් කාන්තාවන්ට කියන්නේ ඒගලන්ට ඒක ගැන හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ because ඒගලන් බයයි ඒ decision එක ගත්තොත් අපේ පවුල අපිට කොහොම සලකයිද අපිට ඒ support එක තියෙද කියන්නේ අපි බඳිනකොටත් බඳින්නේ support එකක් එක්කනේ. එතකොට අපි මේ decision එක ගන්නකොට අපිට පවුලේ support එක තිබුණ නැත්නම් අපිට ගන්න බෑ. but ඔයා හරි openly කියලා තියෙනවා නෑ ඔයාගේ පවුල හැමෝම supportive කියලා. මෙහෙමයි. ඒක දැන් මම ඒක through යනකොට 10 years ago. okay. ඒ කාලේ
අපේ පවුලටත් ඒක බ්‍රෑන්ඩ් නිව් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අහන්න නැහැ වැඩිය මේ ඩිවෝසස් ගැන. ඒතකොට ඒක නිකන් අර ඒලියන් ටොපික් එකක්. කතා කරන ෂූෂූ ඒ වගේ එකක්. කාටවත් කියන්න එපා. හංගගෙන ඉන්න ගෙවල් ඇතුළේ ඉන්න අර ඒ වගේ. ඉතින් එහෙම කාලෙක මං ඒක සර්වයිව් වුණේ and I was very young. හරි. මට හිතෙන්නේ ඒක තනිකරම මට තිබිච්ච සපෝට් සිස්ටම් එක නිසා ඒකයි මගේ තාත්තා මාත් එක්කම ඩිවෝස් එක go through කරා. මට හිතෙන්නේ එයාගේ ලයිෆ් එකේ එයා ඩිවෝස් වුණා වගේ. එයා ඒක විඳින හැටි මම දකිනකොට මං මේකෙන් නැගිටින්න ඕන කියන thought process එක මට ආවා. ඉතින් ඩිවෝස් එක කියන හැබැයි එයාම තමයි මට කියලා තිබුණේ මම බඳින වෙලේ. පළවෙනි පාරත් දෙවෙනි පාරත්. පෝරුවට නගින්න විනාඩි 5කට කලින් හරි ඔයාට හිතුනොත් මේක බෑ. ඔයා බහින්න ඔයාට මම ඉන්නවා. Nice. Wow. So that's my father. So ඉතින් I'm getting emotional. No, but you know what? දැන් ඔයා ඕක කියනකොට මට හිතෙන්නේ ඒ තාත්තා කෙනෙක්ගේ ශක්තිය හින්දා like ඔයා කොච්චර දුර ඇවිල්ලා තිනු. Like I feel like everything is possible. Yeah. ඒ තාත්තා හින්දා, right? Yeah. And that's amazing. That's another thing, and also the other thing is the strength of making your own decision. Like මේ decision එක තමන්ගේ. Oh. Yes. ඒක makes you very strong. ඕනම තීරණයකට ගන්නත් බය නැති වෙනවා. You know අපි දැන් කතා වුණා fear එක ගැනනේ. ඒක මං හිතන්නේ මාව මගේ දේවල් කරන්න හැම දෙයකම මට ඒක ඇත්තටම මං හිතන්නේ ස්ට්‍රෙන්ත් එකක් වුණා. මගේ ඩිවෝස් එක මම දැන් ඒක පොසිටිව්ලි දකින දෙයක්. ඒ කියන්නේ අපි කරන්න බැරි දෙයක පුළුවන්ද කිය ස්ට්‍රගල් කර යන එකෙන් ඒක අපි කාගේ ජීවිතවලට කරන්නේ ලොකු නෙගටිව් අපිට අපේ වටේ ඉන්න අයටද හැම දෙයකටම. හැබැයි ඉතින් ස්පෙෂලි ලංකාවේ ගෑනු ළමෙක්ට අපේ කල්චරල් බවුන්ස් එක්ක ඒ තීරණය ගන්න ගෙදරින් ඉස්සෙල්ලාම සපෝට් එක තියෙන්න ඕන. ඔව්. තමන්ගේ ළඟම පුද්ගලයන්ගේ මගේ මල්ලිලා හැමත් මට ලොකුම ස්ට්‍රෙන්ත් එකක් වුණා ඒ කාලේ. ඉතින් ඒ සපෝට් එක තියෙනවා නම් සහ ඔයාට තේරෙන්න ඕන මේ there's no going back in this. Yes. ඒ තීරණය ඒ තැනට ආවහම ඔයා ඒ තීරණය ගත යුතුයි. ඒක මොන වයසේදීද කියන එක අදාළ නැහැ. අවුරුදු 20 දී කරාද 50 දී කරාද some things are not for us. Yes. So, yeah. Yes. And then ඔයා ඒ වෙලාවේ ඒක තේරුම් ගත්ත හින්දා තමයි වත් දැන් මෙතන ඉන්නේ. ලේසියෙන් තේරුන්නේ නැහැ. ඒකට යන්න ඕන කාලය ගියා. but දැන් සමහර අය හිතන අපරාධ මගේ අවුරුදු 2ක් 3ක් ඔය නාස්ති මං හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි. yes ඒ කාල පරිච්ඡේදයේ තමයි අපි තේරුම් ගැනීම යන්න ඕනේ. ඒක ජර්නි එකක්. ඇවිදින්නේ වගේ බඩ ගාලා ඊට පස්සේ දන ගහලා ඊට පස්සේ වැටි ඇවිදින්න පටන් ගන්නවා වගේ හැම ඩිසිෂන් එකකටම කාලයක් තියෙනවා. ඒකට ඒක go through කරාට පස්සේ තමයි ඒකෙන් ඉමර්ජ් වෙන්නේ. ඉතින් මට හිතෙනවා මගේ ඩිවෝස් එක ඒ වෙලාවේ අපිට ඒක ලොකු මම losses ජීවිතේ ගොඩක් දැකපු කෙනෙක්. Still every loss feels new. Yes. දැන් අපි කියනවා කාට හරි මොන දෙයක් හරි නැති වුණාම ගිහිල්ලා මේ එහෙම තමයි ජීවිතේ දේවල් නැති වෙනවා එහෙම. But until it happens to you and ඔයා ඒක go through කරනකම් ඔයාට ඒක තව කෙනෙක්ගේ pain එකත් එහෙම තේරෙන්නේ නැහැ. කියන්නේ තමාට ජීවිතේ කලින් loss එකක් වුණා කියලා මේ අලුතෙන් එන loss එක මේ දරා ගන්න පුළුවන් කමක් නැහැ. every loss is working out new. කියන්නේ ඒක අලුත් විදියට handle කරන්න ඕනේ. එකම දේ ඒක through වුණාට පස්සේ you become stronger. එතකොට ජීවිතේ අලුත් පර්ස්පෙක්ටිව්ස් හැදෙනවා මට හිතෙන්නේ. මට දැන් සමහර දේවල් දකින්න විදිය මගේ වෙනස් වෙලා තියෙනවා. so එහෙම පොසිටිව් පැත්තට තමයි මට it has helped me. මම ඔය ගොඩාක් ගර්ල්ස් මගේ එන්වයරන්මන්ට් එකේ ඉන්න අය රිලේෂන්ෂිප්ස් වල සෆර් කරන අය මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ මට for some reason කීප දෙනෙක් මට ගොඩක් සමීපයි. එහෙම
මම ඒවදී ඩිවෝස් වෙන්න එන්කරේජ් කරන්නේ වෙන් වෙන්න එන්කරේජ් කරන්නේ. නමුත් ඒගොල්ලන්ට මම මගේ එක්ස්පීරියන්ස් එක කියලා තියෙනවා. එයාගේ එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ අපි ස්ට්‍රෝං හිටියොත් නේද? ඔව්. ඒ කියන්නේ අර අද අවශ්‍ය ස්ට්‍රෝං එක නෙමේ හෙටට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අර ස්ට්‍රෝං මේ අවස්ථාවේදී ස්ට්‍රෝං වුණා කියලා ඒක නවතින්න බෑ. like අපි දිගටම ඒක කරගෙන යන්න. මගේ ඩිවෝස් එකෙන් පස්සේ තමයි මම හිතන්නේ මම ඉවෝල්ව් වෙන්න පටන් ගත්තේ. and ඒ අවුරුදු දෙකමාරක කාලයට පස්සේ මගේ අර එක්ස්පෝෂර් එක නිසා තමයි මට අද මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බුනේ. දැන් මට ඉන්න එයා තමයි මගේ biggest support system එක. මම හිතන්නේ අර ජීවිතේ ඒ වතුරු යන්න ඕනේ. හරි දේ වට ලැබෙන්න. දැන් මං හිතන්නේ ඔයාව හුඟක් appreciate කරනවා. ඔයාට maybe අවුරුදු 10කට 15කට කලින් යාව හම්බ වෙන්න කලින් because ඔයා දැන් එයාගේ value එක පේනවා. ඒ කියන්නේ ඉතින් දැන් ඒ divorce එක වෙන්න partner නරක වෙන්න ඕනේ නැහැ. ඔව්. you know ඒක මිනිස්සු හිතන්නේ නැත්තේ දැන් පිරිමි කෙනා එන්නේ වෙනම පවුලකින් ගෑනු කෙනා එන්නේ වෙනම පවුලකින් අපේ පවුල් වල අපි හැදලා තියෙන එක විදිහට දැන් මේ දෙන්න එකට ඇවිල්ලානේ මේක කරන්න ඕනේ. ඒක සිම්පල්ම විදියට කිව්වොත් කන බොන විදියත් වෙනස්නේ. අපි කන්නේ මිරිස් වැඩියෙන් දාලා නම් ඒගොල්ලෝ මිරිස් අඩුවෙන් දාලා අවුරුදු 20ක් විතර එහෙමම හැදිලා. එතකොට it's difficult to මැදක් හොයාගන්න ඕනේ. ඒකටත් ටික කාලයක් යනවා. ඒක තේරුම් නොගෙන එකට පණින එක තමයි මං හිතන්නේ ලොකුම මිස්ටේක් එක. අර දැන් අපේ ලංකාවේ තියෙන ස්පෙෂලි මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ පරිසරයෙන් එනවනේ මේ අපි මොන වගේ පවුල් වලටද ටැච් වෙන්න ඕන you know අර එහෙම මානසික මට්ටමුනුත් තියෙනවනේ. ඉතින් දැන් අද කාලෙත් තියෙන්න පුළුවන් we are in 2026 but තාමත් එහෙම තියෙනවා. නමුත් මම දකින්නේ පාර්ට්නර් කෙනෙක් හොයාගන්නකොට ඒවට වඩා කන්සිඩර් කරන්න ඕන කම්පැටිබිලිටි එක. ඔව් because අපි ලෝකෙ මොනා හිතුවත් අපිනේ අන්තිම දවසට exactly and වැඩි කාලයක් අපි ජීවත් වෙන්න යන්නේ අපේ පාර්ට්නර් අපේ හැම ඩිසිෂන් එකම දැන් ඔයා කියන්නේ ඔයාගේ biggest support system සපෝට් කරපු එක්කෙනෙක් හම්බුනේ නැත්තම් මේ කියන්නේ මෙච්චර සක්සස්ෆුල් දෙයක් තනියෙන් ඉස්සරහට අරන් යන්න එක අමාරුයි. ඒක හස්බන්ඩ් සහ එයා වටා තියෙන පරිසරය හැමදේම බලපානවා. මට හිතෙන්නේ දැන් මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලත් පාර්ට්නර් නරක්ම වෙන්න නෙමෙයි ඒ වටපිට තියෙන පරිසරය නිසා සමහර විට ඒ පෞල් ජීවිතේ සාර්ථක නොවෙන්න පුළුවන්. for sure because දැන් ඔයා කියන එක දැන් මම අද මේ podcast එකක් වුණත් කරන්නේ because මම දුලාන් මට support කරපුවා. ඒකට මට දුලාන්ගේ අම්මා මගේ sister in law ඔක්කොමලා support කරනවා. amazing people yes, no. like ඒ support එක නැතුව මට මේක කරන්න විදියක් නැහැ. I think we are in a way that fortunate. yeah. ඔව් ඉතින් ඒක හැමෝටම මේ විදියටම ලැබෙන්නේ නැහැ. but මං හිතන්නේ අර අපි ඉගෙන ගන්න ඕන we are here for a limited time. ඒකේ අපිට තියෙන opportunities වලින් නොයි හැමදෙයින්ම උපරිම ප්‍රයෝජනය ගන්න ඕන කියලා. That's very true. Yeah. Indy. ඔයා දවස් කවදායි දවසක how do you want to be remembered? I want to be remembered I think when it comes to work and things I want to be remembered for what I have like you know livelihoods that I have created. You know it's not just I don't want to be remembered okay she had this brand something like that. I want to be remembered for the opportunities that I have created you know around me, the change that you have made for people. Some sort of a good positive influence that I have left in all the you know environments that I moved in. People I stumbled upon ඒගලන්ට මාව මතක් වෙන්නේ ඒ ආනේ ඉන්දී ක්‍රියේට් කරාම එහෙම කියලා. And that's what I want even to my kids. Not I don't want them to just remember me as their you know loving mother but you know something that I have left behind is like a little legacy of my own. Thank you so much. Thank you for having me. Thank you.